ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් ඊරෝ ශ්‍රී ලංකා අපේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම. ඉතින් ලැබුවා 2020 අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණි ඉතිරෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ආවේ ඔයත් එක්ක කතා කරන්න රුමේනියාවේ ඉන්න කට්ටියට වැදගත් කතාවක්. රුමේනියාවේ ඉන්න කට්ටියට හොඳ opportunity එකක් හොඳ පණිවිඩයක් අරගෙන ආවේ. ඔයාලා රුමේනියා නම් ඉන්නේ ඔයාලට පුළුවන් අපේ ඊරෝ ශ්‍රී ලංකා page එක හරහා Facebook page එක හරහා මට message එකක් දාන්න. මේ රැකිය අවස්ථා කීපයක් තියෙනවා රුමේනියාවේ ඉන්න කට්ටියට apply කරන්න පුළුවන්. මම ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න. හැබැයි දැන් මම මේ කතා කරන දේත් එක්ක මෙහි ඉන්න සහ මෙහෙට ගෙන්නන ඔය ඒජන්ට්ලා ඒජන්සි කරන කට්ටිය මනාපෙන්න පුළුවන්. මේ වැඩේට සතපහක්වත් වීදම් වෙන්නේ නැතුව ගවර්න්මන්ට් එකට යන වීදම් විතරක් යන විදියට මට මේ වැඩේ arrange කරලා දෙන්න පුළුවන්. අදාළ ආයතන සම්බන්ධ කරලා අපි දන්නවා work permit එක යුරෝ 6ක් කියන්නේ skill pass එක කරනොත් ඒ ගාන ඒ වගේ අදාළ මුදල් ප්‍රමාණ කියන්නේ සම්මතයට අයත් වේදම් විතරක් එක්ක කිසිම අමතර මුදලක් යන්නේ නැතුව මට arrange කරලා දෙන්න පුළුවන්. මේ අවස්ථාව ඔයගොල්ලන්ට අරන් දෙන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. ඔයාලා අපේ ඊරෝ ශ්‍රී ලංකා Facebook page එකට ගිහිල්ලා follow කරලා මට ඔයගොල්ලන්ගේ contact details දාන්න. මම ඔයාලව වෙනම personally සම්බන්ධ කරගන්න කතා කරන්න මම ඔයාලට මොකක්ද එතන කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ ඉතින් මේ දේත් එක්ක මාත් එක්ක සමහරට අපේ මෙහෙ කරන ව්‍යාපාර කට්ටිය ගැනලා කරන කට්ටිය තරහාවක් අමනාපයක් වුණොත් මට කරන්න දෙයක් නැහැ. මම උදව්වක් වශයෙන් මේ දේ කරන්නේ කිසිම අතරමැදවීමක් වෙන්නේ නැතුව අදාළ තැන් වලට සම්බන්ධ කරලා දෙනවා. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. මම කෙටියෙන් පැහැදිලි කරනවා. ඔයා දැන් රුමේනියාවේ නම් ඉන්නේ. ඔයාට මම වැඩේ වෙන්න ඕන විදිය Facebook page එක කරා මම ඔයාලට කියන්නම් මෙහෙම වෙන්න ඕනේ. එතකොට දැන් මේ සාමාන්‍ය නෝට් 3500 4000 5000 වම ගන්නවනේ. මෙහෙට ගෙනල්ලා දාන්න. එහෙම අවශ්‍ය නැහැ. මට මැසේජ් එකක් දාන්න මම කන්ටැක්ට් කරන්න. එතකොට ඔයාලා CV එක හදාගෙන රුමේනියාවේ ඉඳන් බඩුමලු පැක් කරන් එන්න ලෑස්ති වෙන්න එපා. පයින්න බලාගෙන එන්න එහෙම අවශ්‍ය නැහැ. මොකද රස්සාව කරගෙන ඉන්නම අතරමඟ දාලා આવොත් ඒක පාඩුව ඔයාලටමයි. කරන්න ඕනේ මම කතා කරලා ගන්න විසිට් එකකට මෙහෙට එන්න. මොකද ශෙනගන්නේ ඕනතරකට ට්‍රැවල් කරන්න පුළුවන්. පොඩි විවේකයක් අරගෙන දවස් 10කට මොකක් හරි දවස් 5කට විතර විවේකයක් අරගෙන arrange කරලා මෙහෙට එන්න. මම අදාළ තැන් වලට එක්ක ගිහිල්ලා සම්බන්ධ කරලා ඉන්ටර්විව් ෆේස් කරලා ඒ ටික ඔක්කොම arrange කරලා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු යන්න ඔයාලා රටවල් වලට. කියන්නේ සෝරි රුමේනියාවට යන්න. මොකද නැත්තම් මොකද process එකට සාමාන්‍ය කාලයක් යනවනේ. මේ identity mold එකේ work permit එකක් එන්න. ඒ එනකන් ගිහලා මාසයක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. ඒ එනකන් වැඩ කරන්න. වැඩ කරලා ඒ යටපත් ගන්න. නැත්තම් ඊට පස්සේ නිකන් මේ ඇවිල්ලා මුකුත් නැතුව මෙහෙ අතන මෙතන රස්තිවාද වෙන්න ඕනේ නැහැ. ඒකත් වැඩ කරලා ඊට පස්සේ work permit එක ආවට පස්සේ ආපහු මෙහෙට ඇවිල්ලා කෙලින්ම වැඩ පටන් ගන්න ඒ දේවල් වලට ලෑස්ති වෙන්න තියෙනවා. ඉතින් ඕක තමයි කරන්න පුළුවන්. මට කරන්න පුළුවන් උපරිම දේ මම සපෝට් එක දෙන්නම්. ඉතින් රුමේනියාවේ ඉන්න ඔයාලා අනිවාර්යෙන් මේකට වෙන්න. ඒ වගේම රුමේනියාවෙන් ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයාලගේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක මෙහි බයික් රයිඩර්ස්ලාට දැන් වේකන්සි ආපහු ඕපන්ලා තියෙනවා. බයික් රයිඩර්ස්ලාට හොඳට වේකන්සි තියෙනවා. බයික් රයිඩර්ස්ලාට මම මේ සපෝට් එක අරන් දෙන්නම්. ඒ වේකන්සිස් ටික අරන් දෙන්නම්. කතා කරලා මට පුළුවන් ඒ අදාළ ආයතනත් එක්ක කතා කරලා අවස්ථාව අරන් දෙන්න. සාමාන්‍යයෙන් වැඩ කරන විදිහට හම්බෙන්නේ සමහර තැන්වල කමිෂන් බේසිස් තියෙන්නේ. ඉතින් තව මහසින් විදිහට හම්බ කරගන්න පුළුවන්. ලංකාවේ සල්ලි වලින් නැතුව මම යුරෝ වලින් කිව්වොත් සාමාන්‍යයෙන් හරියට මහන්සිලා වැඩ කරොත් යුරෝ 1500කට එහා පැත්ත ගන්න පුළුවන්. තව මහන්සි වුණොත්. ඒක ඩිපෙන්ඩ් වෙනවා තව වැඩ කරන විදිය. ඉතින් ඒ වගේ දෙයක් කරලා දෙන්න. හැබැයි ඉන්ටර්නැෂනල් ලයිසන් එක අවුරුද්දක් ඇතුළත අරගෙන තියෙන එකක් වෙන්න ඕනේ. ලංකාවේ ලයිසන් එකත් අනිවාර්යයෙන්ම මතේ තියෙන්න ඕනේ. එක්ස්පයර් නැති. ඉතින් ඕක තමයි. ඉතින් අපේ ඊරෝ ශ්‍රී ලංකා YouTube channel එක ඉස්සරහට නිතරම අලුත් වැදගත් දේවල් ඔයාලා ඉස්සරහට අරන් එනවා. ඉතින් ඔයාලා අපි සම්බන්ධ කරගන්න අපි හැමෝටම පුළුවන් හැම වෙලාවෙම reply දාන්න comments වලට. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න අපිත් එක්ක ඉන්න හැමෝටම අපි ආදරේ හැමෝටම උදව් කරනවා. පුළුවන් හැම විදියටම අමතර 7-5ක කිසිදු රුපියලක්වත් අපිට ලාභෝජන නැතුව අපි උදව්වක් කරන්නේ මිනිස්සුන්ට යුරෝපේ ඇවිල්ලා ගොඩ යන්න. අපි ඒජන්සි එකක්වත් බිස්නස් එකක්වත් ඒජන්ට් කරන්නේ සමහර කට්ටිය මට මැසේජ් දානවා ජොබ් එකක් ගන්න පුළුවන්ද අරකයි මේකයි කියලා. ඉතින් ඒවට මම ඒගොල්ලන්ට කෙලින්ම කියන්න තියෙන්නේ මම ඒජන්සි එකක් කරන මිනිස්සෙක් නෙමෙයි. මට පුළුවන් හම්බුනොත්
chance එකක් මම කියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් මට හම්බුණා. එක්තරා ආයතනයකින් කතා කරලා මම කතා කරගත්තා. එයාලා ගෝ උදව් කරන්නම් කියලා එන්න ඉන්න කට්ටිය රුමේනියාවේ දැන් ඉන්න කට්ටිය එන්න හිතාගෙන ඉන්න කට්ටිය ඉතින් මට කතා කරන්න අපේ Facebook page එකට අනිවාර්යයෙන්ම යන්න ඊරෝ ශ්‍රී ලංකා Facebook page එකට ගිහිල්ලා message එකක් මට දාන්න මම අනිවාර්යයෙන්ම ඒක බලලා ඔයාලට reply කරන්නම් ඒක හරහා මේ එහෙම ඉන්න කට්ටිය කියන්නේ එයාලට මට උදව් කරන්න පුළුවන් ඉතින් ඕක තමයි අද මට කියන්න ඕනේ ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න සහ අපේ වීඩියෝස් බලන හැමෝටම ආදරෙන් මතක් කරනවා ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න බය නැතුව page එකට ගිහිල්ලා message එකක් දෙන්න. ඉතින් එහෙනම් හැමෝගෙම යුරෝපා සීන සැබෑ වෙන්න කියලා ජය ජයන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි නැවතත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මම බයිපෑඩර්ස්ලා ගැන වෙනම විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න. ඒකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.